දැන් මේ මම ඉන්නේ අවුව තියෙන බෙන්ච් එකකින් වාඩි වුණා මම ඉගෙනුවට ශ්‍රී ලංකාන කියලා. මේ හරිම සනීපයි මේ අවුව වාඩිලා ඉන්න එක. පොඩ්ඩක් සීතලයි. සනීපයි. එහෙනම් සුබ දවසක් වේවා හැමෝටම. මේ අද හොඳට අවුව පායපු දවසක්. නමුත් උෂ්ණත්වය නම් සෙන්ටිග්‍රේඩ් අංශක 12 වගේ තියෙන්නේ. ඉතින් නමුත් අවුව ලස්සනට පායලා තියෙන නිසා මා යනුලි බබයි තීරණය කරා එයාට බයිසිකලේ පදින්න යන්න ඕන කියලා. ඉතින් ඔක දවස් ගාණක් හිටියා සෙන්සර් දවසේ මේ නිවාඩුවක් තියෙන නිසා මම එක්ක යන්න තීරණය කරා. මෙන්න මේ බිල්ඩින් එකේ තමයි අපි ඉන්නේ. ඔයාලට පේනවා ඇති. ලොකු බිල්ඩින් එකක්. මේකේ පස්වෙනි තට්ටුවේ තමයි අපේ ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඉතින් ඒකෙන් එළියට බැස්ස ගමන් ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහා තියෙන ස්මාර්ට් එක. මෙතන තියෙන ස්මාර්ට් එක අපිට ඕන බඩු ගන්න ලේසියෙන් මෙතන පුළුවන්. ඊළඟට මට ඔයාලට පෙන්වන්න පුළුවන් ස්මාර්ට් එක මැද මිදුල ප්‍රමාණයක් තියෙනවා. ඒකට එහා පැත්තෙන් තියෙනවා ඉස්කෝලේ. ස්මාර්ට් එකට එහා පැත්තෙන් තියෙන්නේ අර තියෙන ඉස්කෝලේ. දැන් අපි යන්නේ මේ පැත්තට ඔය ඉස්කෝලේට. අද තමයි මම දැනගත්තේ අර මිනිස්සු ඒ වගේ ඩෙකොරේෂන් වගේ කරපු එක. හොඳේ ඉස්කෝලේ යන තැන. ඒක නිකන් ලොකු එඩිටුවක් වගේ තැනක ළඟ ඒ දුර තියෙනවා මම මිනිස්සු එක. හරි මේ ඔය ඉස්කෝලේට තමයි අර ඉස්කෝලේට යන්න පුළුවන් නිකන් ඒ වගේ තැනකට තමයි මම මේ ඉස්කෝලේට එහා පැත්තෙන් තමයි මේ යනුලිගේ එස්කරි එක තියෙන්නේ. අපි දැන් අද මේ පැත්තට යනවා බයිසිකලෙත් අරගෙන. ඉතින් යන් අපි බයිසිකලේ ගන්න. දැන් මේ අපේ ඇපාර්ට්මන්ට් තියෙන බිල්ඩින් එකට යාබදවම තියෙනවා බයිසිකල් ස්ටෝරේජ් එකක්. මේ තියෙන බයිසිකල් ස්ටෝරේජ් එක. මේක අපේ බයිසිකල් දාලා තියෙන්නේ. ඔයාලට බලාගන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට බයිසිකල් දාන්න පුළුවන් වෙන්නේ. හදලා තියෙනවා. ඉතින් බයිසිකල් ස්ටෝරේජ් එක. මේක අපේ බයිසිකලේ තියෙන විදියක් බලමු. අදින්න බා. බයිසිකල් ස්ටෝරේජ් එක ඇතුලේ මෙන්න මෙහෙම අපේ බයිසිකල් ටික තියෙන්නේ. ඉතින් අපේ බයිසිකල් මේ කොළ පාට බයිසිකලේ මගේ එක. මේක නම් කැඩලා තියෙන්නේ. ඒක හදා ගන්න බැරි වුණා. මේක යනුගේ බයිසිකලේ. යන කාලෙක ඒක බයිසිකලේ අතරින් බලන්න. ඊවා. මේ තියෙන්නේ එක එක්කෙනාගේ බයිසිකල් දාලා තියෙනවා. ඉතින් අපි මේ අපේ තව සිංහල ළමයි දෙන්නෙක්ගේ බයිසිකල් වගේක් ඒ වගේ බයිසිකල් තියෙනවා. ඉතින් හැමෝගෙම දාලා අපි අපේ බයිසිකල් දෙකට ලොක් එකක් දාලා තියෙන්නේ වැඩි ආරක්ෂාවට. ඊට පස්සේ අපි යනවා බයිසිකල් පදින්න. හරි. ඉතින් අපි මේ ස්කර් එක ලියන් ගත්තට යනවා බලන්න. පුතේ ඔහොම පාක් එකට යන්න පොඩ්ඩක්. පාක් එක පැත්තට හරවන්න පොඩ්ඩක්. මේකට. මේ තියෙන ඔක්කොම අඩි පාරවල් ටික දැන් අපි ඉන්න ඇපාර්ට්මන්ට් එකේ මෙන්න මේක තමයි අපි ඉන්න බිල්ඩින් එක. එතකොට මේක පස්වෙනි තට්ටුවේ අපි ඉන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නවා ස්මාර්ට් එක මේක. දැන් යම් බයිසිකල් එක මේක පෙන්නලා. මේ තියෙන්නේ චිල්ඩ්‍රන්ස් පාක් එක. මේක මේ බිල්ඩින් හැම එකම ඉන්න පොඩි ළමයින්ට
සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ යාලා හදලා තියෙන්නේ. අවුචිල්ලා දෙකක් ස්ලයිඩින් බෝඩ් එකක් එරියත් එක්ක ලස්සනට තියෙනවා. මෙයාගේ වැඩේ ඉතින් ආවොත් එළියට ඕකට සෙල්ලම් කරන්න දඟලන එක. මීට වඩා ලොකු එකක් තියෙනවා එහා පැත්තේ. අපි ඉස්සරහට යන් ඒ පැත්තට. ඒ පැත්තේ තියෙනවා මීට වඩා ලොකු චිල්ඩ්‍රන්ස් පාර්ක් එකක්. මේ ළමයි හැමෝටම විනෝද වෙන්න අවස්ථාව හදලා දීලා තියෙනවා මේ රජය විසින්. මොකද සීතල කාලෙන් පස්සේ මේ අවුව තියෙන දවස්වලට ඒ ළමයින්ට මේ විනෝද වෙන්න තමයි මේවා හදලා දීලා තියෙන්නේ. යා. මේ ගල්තලාවක් එක්ක මේ කඳු ගැටේ ඒක එහෙම ඉතුරු කරලා තියෙනවා. මේ බිල්ඩින් මේ ඔක්කොම මේ අරුස්ටි 7 කියන ඒරියා එක. දැන් අපි ඉන්නේ 7D බිල්ඩින් එකේ. ඒතර A B C D E F වෙනකන් තියෙනවා බිල්ඩින් අරුස්ටි 7 එක විතරක්. ලංකාවෙන් එනකොට ට්‍රයිසිකල් එකක් විතරයි පැද පැද හිටියේ. දැන් මේ ඇවිල්ලා මේ බයිසිකල් පදින පුරුදු වුණා. මුලින් සපෝටින් වීල් දෙකත් එක්ක පැද්දා. ඊට පස්සේ දැන් තනියෙන් පදිනවා. මෙයාගේ දෙවෙනි බයිසිකලේ. පළවෙනි බයිසිකලේ මේක පොඩි එකක්. ඒක මාරු කරලා මේක ගත්තා. යන් ඔයාගේ ස්කර් එක පැත්තට. මේ තින්නේ ඔයාලට පේන ඇති කාර් පාක් එක. මේ රතු පාට කාර් එක තමයි මගේ කාර් එක. කාර් පාක් එක මේ ඔක්කොගම කොමන් කාර් පාක් එක. මෙතනයි මේ බිල්ඩින් ටිකට මේ පැත්ත මේ කන්දෙන් එහා පැත්තේ තව කාර් පාක් එකක් තියෙනවා. ඔක්කොටම තියෙන කාර් පාක් ටික තමයි ඒ තියෙන්නේ. මේ අනකොට ඔයාලට මට පෙන්වන්න පුළුවන්. මේ මෙතනින් හැබැයි තියෙන හරුස්ටි 8 එක. ඔය බිල්ඩින් පේලියම තියෙන හරුස්ටි 8 බිල්ඩින් සෙට් එක. ABCD කියලා නම් කරලා තියෙන ටික. මෙහෙම යන් අපි දැන් යන්නේ අපේ දකුණු අත පැත්තෙන් ඔයාලට පේන බිල්ඩින් ටික තමයි ඉස්කෝලේට ආයේ බිල්ඩින් ටික. ඉතින් පොඩ්ඩක් ඉස්කෝලේ ඇතුළට යන්න පුතේ. ඉස්කෝලේ ඇතුළට. මේ තියෙන්නේ ඉස්කෝලේ. ඉතින් මේ ළමයින්ට එන්න මේ ෆුට්පාත් එක හදලා තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ළමයින්ට බයිසිකල්. දැන් මේ හරියට බයිසිකල් පදිනවනේ. මේ තියෙන ඔක්කොම බයිසිකල් පාක් කරන්න. මෙයාට බයිසිකල් පාක් කළා ඉස්කෝලේට යනකොට ලොක් කරලා යන්න. ඊට අවශ්‍ය පහසුකම් තමයි මේ හදලා දීලා තියෙන්නේ. මේ යකඩ වැටේ හයි කරලා. ඊළඟට මෙතන තියෙනවා මෙතන පොඩි බයිසිකල් පාක් එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ෆුට්බෝල් ට්‍රේනින් වෙන්න තියෙන තැනක්. ඒකේ දැල වටේට ගහලා තියෙනවා. ඉතින් ඒක දැස්සා මොනවද වැඩි. තනියම සෙල්ලම් කරනවා. දැන් මේ ළමයි එනවා ඉස්කෝලේ අද නිවාඩු දවසක් වුණාට ඉස්කෝලේට ඇවිල්ලා යාළුවාගේ පාඩුවේ සෙල්ලම් කරනවා. ඒ ටික කරනවා. හස නිල්මණි පාට හොඳට තියෙනවා පැහැදිලිව. අද මේ අපි අර පැත්තට යන්න. මේක තමයි ඉස්කෝලේ. මේක grade 4 වෙනකම් තියෙනවා මගේ මතකයේ හැටියට. ඔයාලට මං කිව්වේ ඉස්කෝලේ මෙතනින් එහා පැත්තේ මෙන්න මේ උස බිල්ඩින් එකේ තමයි අපේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ.
දැන් අම්මා මෙතන බයින්නේ මේ වගේ. ඉස්සෙල්ලාටම මට බැරි වුණා මෙතෙන්ට එන්න. මේ මොකද්ද පුතේ ලබ් සෙට් කියන්නේ? ලබ් සෙට් කියන්නේ ළමයි. මොකක් හරි ගේම් එකක් ප්ලේ කරන තැනක් වෙන්නේ නැති මම දන්නේ නැහැ. ඊතර වලින් ඉදින්නත් තියෙන්නේ. ටාගට් එකට විදින්න තියෙන්නේ නේද? ඉස්කෝලේ දවසට මේ හරිම ලස්සන මේ ගල් උඩ තැන් තැන් වල ළමයි ඉන්නවා සෙල්ලම් කරනවා. අපිට නම් බය හිතෙනවා මේ ගල් අතරේ වැටෙයිද කියලා. එහෙම නැහැ. ඉතින් මේ ළමයි ගල් උඩින් පැන පැන සෙල්ලම් කරනවා. ඉතින් මම මොකද මෙතනින් එහා පැත්ත මේ ඉස්කෝලේට එහා පැත්තෙන් තමයි මේ යෙන්ලිගේ එස්කරි එක තියෙන්නේ. එතකොට ඒකට යනකොට අපි එස්කරි කියන්නේ මොන්ටිසෝරි කියන්නලු. ඒකට යනකොට මම දකිනවා මේ ඉස්කෝල ළමයි ටික ඉන්නවා. ඉතින් ඊළඟට ඔයාලට පෙන්වන්න පුළුවන් මෙන්න මේ තියෙන ඉස්කෝලේට අයිති ප්ලේග්‍රවුන්ඩ් එක. අපි ඕකේ ක්‍රිකට් ගහනවා මේ එන්න ග්‍රවුන්ඩ් එකට. මේ ඉන්නේ නුලිබවාගේ යාළුවෙක්. සුයියාගේ අයියයි. අපි ගියායි දරුවාගේ බර්ත්ඩේ පාටි එක තියලා. ඔයාලා දකින්න නැත්නම් සමහර මම වීඩියෝ එක ෂෙයා කරා ඊපෙරේද. දැන් මේ ග්‍රවුන්ඩ් එකේ අපි ක්‍රිකට් ප්ලේ කරනවා. එහෙම කිසිම තහනමක් නැහැ. අපි හවසට ක්‍රිකට් ගහනවා. ඔයාලට මම කලින් මගේ Facebook එකේ එහෙම මම වීඩියෝ වගේක් දැම්මා. ක්‍රිකට් ගහන්න අපි තෝරගත්ත මේ ග්‍රවුන්ඩ් එක මේ දැන් මේ සීතල ටික ටික වැඩි වෙන හින්දා අපි ක්‍රිකට් ගහන්න නවත්තලා තියෙන්නේ. ඊළඟට මේ හිම වැටෙන කාලෙට මේකේ මේ අයිස් ස්කේටිංగ్ කරනවලු. මම නම් දැක්කේ නැහැ. ගිය සැරේ හිම ලොකුවට ගිය සැරේ ලොකුවට හිම තිබුණේ නැහැ. නමුත් ඊට කලින් වින්ටර් එකේ ගොඩක් ලොකුවට හිම වැටිච්ච නිසා මේ මට එතකොට ඉඳපු කට්ටිය අපි ඇවිල්ලා අපි ඒ වෙද්දි ඇවිල්ලා හිටියේ නැහැ. අපි 2024 පෙබරවාරියේ ආවේ. ඒ යන්නේ කාලේ ආපු කාලෙම තිවිච්ච වින්ටර් එකේ මේක අයිස් ස්කේටිං වලට පාවිච්චි කරා කියලා ඒ කාලේ ඉඳපු කට්ටිය මාත් එක කිව්වා. අපිට දැන් මෙතනින් යන්න පුළුවන් යෙන්ලගේ ස්කරි එක පැත්තට. ස්කරි එකට යා. ස්කරි එක පැත්තට. ඕර අමුදාලේ. මේ දවස්වල මේ ගස්වල කොළ හැලෙනවා. ඔයාලට පේනවා ඇති අර ඈතින් රතු පාට කොළ තියෙන ගහක්. ඕක කොළ පාටට තිබුණේ බහුගී කාලේ. දැන් රතු කියලා කාලෙන් කාලට වෙනස් වෙන. කියන්නේ දැන් කොළ හැලෙන්න කාලය නම් නිසා ලස්සන පාට වෙලා තියෙන කොළ ටික. ඉතින් මෙන්න මේක තමයි එල්ලගේ ස්කරි එක. මේ කැලේ ඉන්නේ මම දැකලා තියෙන ගොඩාක් පොඩි ළමයි. නමුත් මේ ප්ලේ කරන්න ඕනෙලා කියන්න පුළුවන්. මෙන්න මේකේ තමයි යෙනුලිගේ ස්කරි එක. මේක ඇතුළට යන්න තහනමක් නැහැ. මේකෙත් තියෙනවා මේකේ තියෙන බයිසිකල් පාකින් එකක්. බයිසිකල් ඊළඟට ළමයින්ගේ ගෝ කාට් ඒව පාක් කරන්න තමයි මචං හදලා තියෙන්නේ. දැන් එයාලා ඒව ගන්න පාක් කරනවා. මෙයාලා සෙල්ලම් කරන එක තමයි මේක නැවක් විදිහට හදලා තියෙන්නේ. ඉතින් ඊළඟට මෙන්න මේ සන්ෆ්ලවර්ස් අලවල් තියෙන රූම් එක තමයි යෙන්ලි බබා ඉගෙන ගන්න. එයාගේ ස්කරි එක ඒක. කොපුතා ඔයා හදපු එක? ඔයා හදපු එක කොයිකද? ඒක ගැලවුණාද? මෙතන තියලා ගැලවුණේ ඒකද? මේ තියෙන්නේ මේ ගෲප් එකේ ඉන්න ළමයි හදපු නිර්මාණ වෙනස් කරනවානේ. දැන් මෙතන ඉන්න ළමයි ටික කරපු නිර්මාණ තමයි. මෙතන තමයි යෙනුලිගේ කාර්යවල තියෙන එක ගැලවිලා. ඒක
ගැලවිලා. ඉතින් මේක තමයි යාළගේ ස්කර් මං කිව්වා යාළට මේ කොළ රතු පාට වෙලා තියෙනවා කියලා ගස් ටිකේ. ඉතින් අන්න ලස්සනයි ඒක. මේ ළමයි දැන් වල වාඩිලා ඉන්නේ මේ සෙල්ලම් කරන්න තියෙන තැන් ළමයින්ට. දැන් බාස්කට් බෝල් කරන තැනකුයි ස්කිප් බෝඩ් පදින ග්‍රවුන්ඩ් එකකුයි තියෙන්නේ. යා අදිනවනේ ගොඩ කාලෙකින් පැත්තට. ඔව්. හරි. ඉතින් මම ඔයාලට කිව්වා මේ තව පාක්කයක් තියෙනවා අපේ මේ. ඒක තමයි මේ තියෙන්නේ. මේ ඉන්නේ සිංහල ෆැමිලි එකක් දරුවෙක් මේ එළ එනවා මේ සෙල්ලම් කරන්න ඕන. Oh, hari wa සෙල්ලම් කරා. ඉතින් මේකේ තිබුණා තව මේ හට් වගේක්. මෙන්න මේ හරි තිබුණා හට් වගේක් ඒ ටික ගලවලා මේ හිතන්නේ අලුතෙන් හදන්න වෙන්නේ නැති මේ මමත් මේ කාලෙකින් ආවේ මෙතෙන්ට. ඉතින් මේ දැන් අර අපි පොඩි කාලේ ගමේ ඉන්නකොට වැලි ගොඩවල් වල සෙල්ලම් කරනවානේ. අන්න ඒ අත්දැකීම මේදී මේ ෆින්ලන්තේදී අපේ ළමයින්ට ගන්න පුළුවන්. මේ තියෙන්නේ එයාට සෙල්ලම් ගන්න හදපු වැලි ගොඩවල්. එතකොට මේක ඇතුලේ දැන් සමහර පාක් වල තියෙනවා මේ ඒකට අවශ්‍ය සෙල්ලම් බඩු. ඒ කියන්නේ ඩෝසර්, ලෝරි ඒවා මේ තියලා තියෙනවා ළමයින්ට. ලෝරි ඩෝසර් වලින් කපලා වැලි පටවලා ඒවා ඇදගෙන ගිහිල්ලා එතකොට බිල්ඩින් හදන්න බිල්ඩින් ස්ට්‍රක්චර්ස් විදියට කොම්පියුටර් විදියට හදන්න පුළුවන් විදිහේ ඒවා තියෙනවා. සවල් ඒවා මේ හැමදේම තියලා තියෙනවා ගොඩක් මේ පාක් වල මේ ළමයින්ට සෙල්ලම් කරන්න. දැන් මේකේ ඒවා අද නම් දකින්නේ සමහර ඊට කොහේ හරි අරන් තියලා ඇති මේ වැලි තියෙන තැන් වල. ඊළඟට මීට කලින් මම වීඩියෝ එකක් කරලා දැම්මාට මේ හිම තීච්ච කාලෙක ලිස්සල යන එක. මෙන්න මේ කන්ද උඩ ඉඳලා අපිට ස්ලයිඩින් බෝඩ් වල එන්න පුළුවන්.
මේ මුදුනේ ඉඳලා මේ ලිස්සගෙන එන්න පුළුවන් මේ හිම තියෙන කාලට. අපි එහෙම මේ කලින් අපි වීඩියෝ නෑ මම කොහෙවත් යන්නේ නෑ මම මේ හරිය නිවාස ශ්‍රී ලංකා. අපි එහෙම කලින් වීඩියෝ එකක් කරා මේ කන්ද මුදුනේ ඉඳලා ලිස්සල එන එකක්. ඉතින් මේ තියෙන ළමයින්ට හදපු සෙල්ලම් ගෙවල් මේවා නම් කළා. මේක තියෙන බ්ලූබෙරි අරක ස්ට්‍රෝබෙරි මොකක් හරි කන්සෙප්ට් එකකට හදපු මේ සෙල්ලම් ගෙවල් දැන් මේ ඇතුලේ ළමයින්ට සෙල්ලම් ගන්න. දැන් අපි ගමේ ඉන්න කාලේ දැන් ලංකාවේ ඉන්නකොටත් අපි ඔය සෙල්ලම් ගෙවල් හදලා අපේ පොඩි කාලේ සෙල්ලම් ගෙවල් අපි හදනවනේ. ඒ වගේ මේකෙත් මේ ළමයින්ට තියෙන සෙල්ලම් ගෙවල් හදලා අපි ඉතින් දැන් අපේ තාත්තා මෙයාට සෙල්ලම් ගෙවල් ඉස්සර හදලා දෙනවා. මේ නේද ඔයා ලංකාවේ 100ත් එක්කනේ සෙල්ලම් ගෙවල් හදන්නේ නේ නේද? ඉතින් මේ ඒ ඔක්කොම මේ හදලා දීලා තියෙනවා. ඔයා ඕකට යන්න ඕනේ නැහැ පුතේ. අතන සෙල්ලම් කරන්න මම මේ හරියම ඉන්නේ. යන්නේ නැහැ මම කොහෙවත්. සුදු පුතා මේ පැත්තෙනුත් දොරවල් තියෙනවා. අර කඩයක් දාද හැකි ඔක ඇතුලේ. ඕනේ. දැන් ඉතින් බෑ තනියම. මොන හරි කන්ස්ට්‍රක්ෂන් එකක් මේක කරනවා මේ තියෙන මේ කවර් කරන්න මේ පාවිච්චි කරන ඒවා. අවින්න දැන් මේ ඉන්නේ සිංහල ළමයි දෙන්නෙක් මේ එයාලා සෙල්ලම් කරන්න එළම දෙන්න. මේ මෙතන තිබුණා මේ කඩලා දාලා තියෙන මොනවා හරි මේ අර වගේම පොඩි හට් දෙක තුනක් තිබුණා මෙතන. මොනවා හරි ආයි හදන්න වෙන්නේ තේ ටික අයින් කරලා තියෙනවා. දැන් මේ පොළොව හාරලම් වගේ අයින් කරලා දාලා තියෙන්නේ මේ. ආයි හදාවි මට හිතෙන්නේ දැන් මේක පරණ කොට ගිහිලා තියෙන හින්දා මේ අලුතෙන් මොනවා හරි හදාවි කියලා මට හිතෙනවා. මම පේන්න නැතුණා නෑ තාත්තේ කියලා කෑ ගහනවා. බයයි කොච්චර වුණත් බයයි. මේක මේ පූල් එක පුතේ පාවිච්චි කරලා නෑ ගොඩ කාලෙක ඉන්නේ. මේ පූල් එක පාවිච්චි කරන්නේ නෑනේ. ඔක්කොම ක්ලීන් කරලා පාවිච්චි කරනවා. මේකත් වතුර වලින් පිරෙවද? ඈ? මම නම් දැක්කේ නැහැ හැබැයි මේක පුරවල තියෙනවා. මේක මේ සමර් කාලේ සමහර කාලේට මේක වතුරින් පුරවනවා මේ. හැබැයි මම මේකේ නම් දැක්කේ නෑ. මේ පාක් එකේ නම් මේ වැඩේ කරනවා දැක්කේ නෑ මේ. නමුත් ගොඩක් පාක් වල වීකෙන්ඩ් එක දවස් දෙකට මේ ළමයින්ට වතුරට බහින්න පුළුවන් වෙන්න මේ පුරවල හදනවා සහ මේ ඒ දවස් දෙකට ළමයින්ට කෑමක් දෙනවා. දැන් මෙතන එහා පැත්තේ තියෙනවා තව ඩ්‍රැගන් පාක් කියලා එකක්. ඔය තියෙන්නේ දැන් මෙතන මේ ජෙනුලි පෙන්නන්නේ මේ තියෙන්නේ අපි අර ආපු ග්‍රවුන්ඩ් එක. එතනින් එහා පැත්තේ යාගේ ස්කර් එක. මේ වලට රතු පාට අර කොළ තිරිච්ච ගහ මතක ඇති. අන්නේ ගහ තමයි මේ තියෙන්නේ. ඒතකොට මම කීකේ මේ අපි දැන් මේ ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 1.5ක් 2ක් විතර එහායින් තියෙනවා ඩ්‍රැගන් පාක් කියලා එකක්. මේ ඒකේ මේ ඒක මීට වඩා ගොඩාක් විශාලයි පාක් එක. මේ ගොඩාක් විශ්ින් පොත්. ඔව් ඩ්‍රැගන් පාක් එකේ නේ. අර මේ මං දෙයි ගියාකට ඒකේ වීකෙන්ඩ් එකට ඒ කියන්නේ සමර් පීරියඩ් එකේ වීකෙන්ඩ් එකට ස්විමින් පූල් එක පුරවනවා. ඊට පස්සේ පේරන්ට්ස්ලට ළමයි අරගෙන එන්න පුළුවන්. ඇවිල්ලා ළමයි බැහැලා ඉන්නවා ඒකේ. ඊළඟට මේ ඊට අමතරව ළමයින්ට කෑම දෙනවා. ඒ වගේ තියෙනවා ඉතින්.
දැන් මේ මෙතන මේ බයිසිකලේ පැදන් ඉන්නේ අයියා මල්ලි දෙන්නේ. මම කිව්වේ මේ නිල් පාට ෂර්ට් එක ඇඳන් ඉන්නේ මල්ලි. එයා තමයි ජෙනුලි බබාගේ ස්කරි එකේ එයාගේ ක්ලාස් එකේ ඉන්නේ. එයාගේ උපන්දිනේට තමයි අපි මේ ලංකද ගියේ. මෙයාලා ඉන්නේ මේ ටිකක් එහා. දැන් අපි ඉන්න බිල්ඩින් එකට එහා පැත්තේ කියන හයිවේ එක තියෙන, ඊට පස්සේ මෙට්‍රෝ එක තියෙන. ඒකටත් එහා පැත්තෙන් තමයි මෙයාලගේ බිල්ඩින් එක තියෙන්නේ. නමුත් මේ දෙන්න බයිසිකල් එහෙම පැදගෙන මේ පැත්තට එනවා. මොකද සෙල්ලම් කරන්න, බ්ලූබෙරි කඩන්න. ඔය දෙන්නගේ අතෙන් බකට් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ දෙන්න බ්ලූබෙරි කඩන්න තමයි ඔය යනවා ඇත්තේ. දැන් පොඩි බකට් දෙකක් එල්ලගෙන බයිසිකල් දෙකේ මම දැක්ක යනවා. මේ බ්ලූබෙරි කඩාගෙන දැන් ඔය පැත්තෙන් ගෙදර යාවි. ඒ පැත්තෙන් නෙමෙයි. ඕ නෑ එයාලට ඒ පැත්තෙන් රවුම දාලා යත හින පුතේ අනිත් පැත්ත අර පැත්තට. එයාලා ගෙවල් පැත්තට උතනින් රවුම මේ පැත්තට රවුම දාලා යත හැකි. ඉතින් ඔන්න ඕක තමයි මේ මට අද ඔයාලට පෙන්නන්න ඕනුනේ මේ අවුව පොඩ්ඩක් සීතල කොච්චර තිබුණත් අවුව ටිකක් වැටිච්ච ගමන් මෙහි කට්ටිය එළියට බහිනවා. මේ ඉතින් ඒ නිසා මේ අපිත් අද එළියට බැස්සා. ගේ ඇතුළට වෙලා ඉනවන කම්මැලි. ඊළඟ කාරණේ ගේ ඇතුළට වෙලා ඉනවන මෙයා ටීවී එකම බලන්න පටන් ගන්නවා. මේ ඒකට විසඳුමක් වශයෙන් උත් එක්ක තමයි එළියට බැස්සේ. ඉතින් හිතුණා මට ඔයාලටත් මේක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න ඕන කියලා. ඒ නිසා මම කිව්වේ ඔයාලට ඔය පොඩ්ඩක් අවු වැටිච්ච ගමන් ඔන්න එනවා ළමයි අරගෙන පාක් එකට එනවා. මේ ආච්චිලා අම්මලා ළමයි එක්ක එනවා. ඉතින් ඇවිල්ලා එයාලා අවුව තියෙන තැනකින් වාඩිනවා මං වගේ. දැන් මේ මමත් වාඩිලා ඉන්නේ අවුව තියෙන තැනකින්. මේ ඒ වගේ වාඩි වෙනවා. වාඩිලා ළමයින්ට සෙල්ලම් කරන්න දෙනවා. ඔන්න ඔහොම තමයි වෙන්නේ. මම ඉතින් මේකෙන් පන්දිනවා මිෂ. මොකද? මම මේකෙන් නෑ බයිසිකලේ පන්දිනවා. ඕක බයිසිකලේ දාන්න එපා. ඕක ඇතුළට කොහොමද දාන්නේ? අවුව හරිම ලස්සනට අවුව වැටලා තියෙනවා. මේ ගස්වල කොළ පාට වෙනස් වීමත් එක්ක හරිම ලස්සනයි. මේ යා ඊළඟට තව පොඩි දෙයක් ඔයාලට පෙන්නන්න ඕන. මේ මෙතන තියෙනවා පොඩි ඇරෝ කී දෙකක්. මේකේ තියෙන්නේ මේ දැන් මේ මෙතන ජංක්ෂන් එකක් නේ. මෙතන හන්දියක්. මේ ෆුට්පාත් එකයි බයිසිකල් පාත් එකයි ඔක්කොම මෙතෙන්ට එන්නේ. මේ හන්දියේ මෙහෙම තියෙනවා ඇරෝස් දෙකක්. මෙතන මෙට්‍රෝ එකට මීටර් 400ක් තියෙනවා. ඊළඟට කල්ලාඩෙන්ඩීම කියලා පැත්තට. ඒ කියන්නේ මම කිව්වේ මේ පැත්තෙන් එහා පැත්තේ තව ඉස්කෝලයක් තියෙනවා කියලා. අන්නේ ඉස්කෝලේ පැත්තට යන පාර තමයි නම් කරලා තියෙන්නේ. ඒ මේ පාරේ යන මේ ෆුට් සයිකල් පාත් වලත් නැත්නම් පයින් යන පාත් වලත් මේ ෆුට් පාත් වලත් දාලා තියෙනවා මේ කොහෙටද යන්නේ, මෙතනින් කොහෙටද හැරෙන්න ඕන කියලා. එයාලා පෙන්නලා තියෙනවා. නැත්නම් මිනිසුන්ට පාර වරදින්න නිසා.
දැන් මම පෙන්නපු තැන ඉඳන් මීටර් 400යි මෙට්‍රෝ ස්ටේෂන් එකට. අපි ඉන්න බිල්ඩින් එකේ ඉඳලා පාර පයින්න විතරයි තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඉතින් ඒකයි අපි ඉන්න තැන හරිම පහසුයි ඕනම දෙයකට. හෙල්සින්කි සිටි සෙන්ටර් එකට විනාඩි 18ක් වගේ ඇතුළට මෙට්‍රෝ එකේ යන්න පුළුවන්. කිලෝමීටර් තමන්ගේ වාහන යනවා කිලෝමීටර් 12-15ක් අතර වගේ දුරක් ඇත්තේ. ඉතින් හරිම ලේසි. කියන්නේ හැම ගමන් බිමන් පහසුවක්ම තියෙනවා. අර ලංකාවෙත් තියෙනවනේ මේ මම වලට ඉස්සෙල්ලා කිව්වා වගේ ළඟම පාසල හොඳම පාසල වගේ පාසල සුපර් මාකට් එක මෙට්‍රෝ ස්ටේෂන් එක කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මේ මෙට්‍රෝ ස්ටේෂන් එකත් එක්ක බැඳිච්ච බස් ඔක්කොම දැන් 560 කියන බස් රූට් එක පටන් ගන්න මෙතනින් මේ මෙට්‍රෝ ස්ටේෂන් එක ගාවේ. ඉතින් ඒ වගේ තියෙනවා මේ පහසුකම් ගොඩක්. ඒ නිසා මේ හරිම පහසුයි අපිට. ඒකයි මේ වැඩිම කැමති මෙතන ඉඳන් අපිට මෙට්‍රෝ ස්ටේෂන් 2යි ඉතකැස්කුස් කියන ටවුන් එකට. ඉතකැස්කුස් කියන්නේ ලොකු ටවුන් එකක්. ඒකේ තියෙනවා ගොඩාක් බඩු ಜಾති කියන්නේ මිලෙන් අඩුයි. ඒ හරිය බඩු. ඒ කියන්නේ හේතුව කම්පිටිෂන් එක වැඩි, කඩ වැඩි. ඒ හරිය ඉතින් කඩ වැඩි නිසා මේ තරංගය වැඩි නිසා ගොඩක් වෙලාවට මිල තරංකාරීත්වය මත මිල පාලනය වෙලා මේ බඩුවල මිල අඩු ගතියක් තියෙන නිසා ගොඩාක් හෙල්සින්කි අවට ජනතාව බඩු ගන්න එනවා ඉතකැස්කුස් වල. ඉතින් ඒකට අපිට අපේ වාහන යනවනම් විනාඩි 5ක් වගේ දුරකින් වෙලාවකින් යන්න පුළුවන්. මෙට්‍රෝ එකේ ගියොත් මෙට්‍රෝ ස්ටොප් 2යි පළවෙනි එක නෙවෙයි දෙවෙනි එකේ බහින්න. එතකොට ඒ වගේ හැම දෙයකටම පහසුයි මෙතන. ඉතින් තව දෙයක් ඔයාලට පෙන්නන්න ඕන මේ සෙන්සුරාදා ඉරිදට විශේෂයෙන් දකින්න පුළුවන් දෙයක්. ඔයාලට මේ දකින්න පුළුවන් මේ ඉස්සරහද මගේ මේ වීඩියෝ එකේ ඉස්සරහා මේ හරිය ඉන්නවා මේ පුද්ගලයෝ කීප දෙනෙක් වාඩි වෙලා. ඒ ඉන්නේ මේ හැමදාම මේ හරියට එනවා මේ සෙට් එක මේ මෙතන වාඩිලා මෙතන මේ ස්මාර්ට් එකෙන් බියර් ගන්නවා. අරගෙන මෙතන තියාගෙන බොනවා. බොන්නේ. ඉතින් ගොඩක් වෙලාවට එයාලගේ නිවාඩු දවසේ ඕක තමයි එයාලා කරන්නේ මේ පොඩි කයියක් ගහගෙන ඉතින් හෙල්මට් එක දාගෙන බයිසිකල් පදින්න. පොඩි කයියක් ගහගෙන ඉතින් කට්ටියත් එක්ක මේ තමන් නිවාඩු දවසේ විනෝදෙන් ගත කරනවා. ගලට රවුමට